ඉතින් මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ කොහොමද PC version එක දාගන්නේ කියලා. මුලින්ම අපි Google එකට යන්න ඕනි. ඊට පස්සේ අපි search කරගන්න ඕනි Google Play Games කියලා. ඊට පස්සේ මෙතනින් තියෙනවා Play Games across mobile and PC කියලා එතන යන්න ඕනි. එතනට ගිහිල්ලා ඊට පස්සේ එතන පල්ලෙහාන් තියෙනවා download on PC කියලා. එතන download on PC දෙන්න ඕනි. මම දැන් මේක download කරලා තින්නේ ඒකින්ද ආයි download කරන්න ඕනේ නැහැ. ඉතින් මම මේක මෙතනින් නවත්තනවා. ඊට පස්සේ මේක download කරගත්තට පස්සේ install කරගන්න දරක් එනවා. ඉතින් install කරගන්න පුළුවන්. install කරගත්තට පස්සේ මේ විදිහට එනවා Google Play Games කියලා. ඊට පස්සේ ඒක open කරගන්න තමයි තියෙන්නේ. ඒක open කරගෙන ඊට පස්සේ අපි මෙතනට ගිහලා search කරන්න ඕනි Free Fire Max කියලා. Free Fire Max කියලා මෙතන ඇවිල්ලා තියෙනවා පල්ලෙහාන්. Free Fire Max කියන එක අහගන්නවා. ඊට පස්සේ මෙතන Free Fire Max කියලා තියෙනවා. ඒකට යනවා. එතන ගියාන් පස්සේ එතන පල්ලෙහාන් තියෙනවා මේ දැන් මගේ play කියලා තියෙනවා මම install කරලා නිසා තමයි එහෙම තියෙන්නේ. මෙතන එනවා install කියලා. ඒ install කියන එක දීලා ඊට පස්සේ install කරගන්න තියෙන්නේ. install වුණාට පස්සේ මේ වගේ play කියලා වැටෙනවා. play කියන දේ නපුවට පස්සේ game එකට යන්න පුළුවන් අපිට. මේ සාමාන්‍ය ගේම් එක ඕපන් වෙන ටික වෙලාවක් යනවා. ඔය විදිහට දැන් ගේම් එක ආවම පස්සේ අපිට දැන් මෙතන හදා ගන්න තියෙනවා ටිකක්. මෙතනින් තියෙනවා අපිට screen resolution කියලා තියෙනවා maximum fps කියලා තියෙනවා. screen resolution එක අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන් කැමති ගානකට. ඒ කියන්නේ low end PC ගන්න නම් මේ විදිහට දාලා තියෙන්නේ හොඳයි. මගේ high end PC එක තමයි තියෙන්නේ. මේක දාගෙන තියෙන්නේ ඒතර lag වෙන්නේ නැහැ. ඊට පස්සේ තව තියෙනවා මෙතනින් ගියාන් පස්සේ fps කියලා එකක් maximum fps කියලා එකක් තියෙනවා. ඒක කැමති ගානකට දා ගන්න පුළුවන්. high end PC ගන්න ගාන low end PC ගන්න 30ට දාන්න. ඊට පස්සේ තව ඉතින් මෙතන keyboard එක තියෙනවා. keyboard එක කියන්නේ keyboard එක වෙනස් කරගෙන තියෙන මෙතන නෙමෙයි keyboard එක වෙනස් කරලා තියෙන game එකට ගිහිල්ලාමයි game එක තමයි පෙන්නන්න දැන් keyboard එක කියන්නේ මෙතන තියෙනවා settings වලට යන මුලින්ම settings වලට ගියාම keyboard කියලා තියෙනවා keyboard එකේ මෙතන අපිට කැමති අකුරු දාගන්න පුළුවන් මේ අකුරු වෙනස් කරලා කැමති අකුරු දාගන්න පුළුවන් මගේ නම් තියෙන මේ විදිහට තමයි අකුරු තියෙන්නේ ඊට පස්සේ දැන් මෙතන image එකට යනවා image එකට ගිහිල්ලා දැන් මෙතන controls කියලා තියෙනවා ඊට පස්සේ මේ සාමාන්‍ය විදිහට තියෙනවා game එකේ වගේ මගේ නම් මේ sensitivity එක තියෙන්නේ මේ ගාන තමයි මේ විදිහට දාගෙන sensitivity එක. ඒගොල්ලෝ මේ ගාන දාගන්න පුළුවන් මේ ගාන හොඳට වදිනවා. මම දැන් training ground එකට ගිහලා පෙන්නන්නම් පොඩ්ඩක්. මම මේක දාගෙන දවස් කීපය වෙන්නේ ඒකින්ද හොඳට මට ඒ කියන්නේ මට ලොකුවට වදින්නේ නැහැ. UMP වගේ ගහන්න පුළුවන්. අපි UMP දෙකුයි MP40 එකයි දාගමු. අනේ MP40 වඩෙනු UMP එකම ගාමනේ. මේ තමයි PC movement එක එන්නේ. ඒකම වදින්නේ නැහැ ඉතින් නැහැ. දැන් වදිනවා. ඔය විදිහට තමයි ඔළුව යන්නේ ඔළුව විතරක් වදින ගහන්න හොඳට පුරුදු වුණාම පස්සේ headshot rate කෙලිම 90 ගණන් තමයි තියෙන්නේ. මං ගහන්නේ කකුල් දෙක නිසා මම වදින්නේ නැහැ මේ ඔළුවට ගන්න. දැන් වදිනවා ටිකක්. ඒ වදින්නේ. කොහොම වදිනවා පොඩ්ඩක්. ඒ කකුල් දෙක නේ ගහන්නේ. ඒක වදින්නේ නැහැ ඒක. ඒක ගහන්නේ. හරි මේ දැන් ඔය විදිහට තමයි වදින්නේ. එහෙනම් මෙතනින් වීඩියෝ එක
ඉවරයි මේ වගේ විඩියෝ බලන්න ඕන නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න